පැන්චයි චුට්ටයි වැකේෂන් එකට ආපු වෙලාවේ සැලොන් එකට ගියා. මූණට ෆේෂල් එකක් කළා. කොණ්ඩේ චුට්ටක් කපලා කලර් කළා. දැන් එයාලා ටිකක් ලොකු ළමයිනේ. ලස්සනට ඉන්න කැමති. ලස්සන වෙන උමනා දේවල් කරන්න හරිම කැමති. පැන්චට නම් යුරෝපෙද සැලොන් එකකට යන්න ටිකක් අමාරුයි. මොකද වියදම වැඩිනේ. චුට්ට ඉන්නේ චීනනේ. චුට්ටට නම් ඒ බඩු ඕන තරම් ගන්න පුළුවන්. ඒත් දෙන්නම එකට වැකේෂන් ඇවිල්ලා දෙන්නම එකට තමයි මේ හැමදේම කරන්නේ. මේ පාරත් සැලොන් ගිහින් එක එක දේවල් කරගත්තා. දැන් මෙයාලා මෙහෙම සැලොන් ගියාට පැන්චයි චුට්ටයි චූටි කාලේ විතරක් නෙමෙයි ටිකක් ලොකු පන්ති වලට යනකම්ම කොණ්ඩේ කැපුවේ මමා කැට්. පැන්චයි චුට්ටයි අදටත් ඒකට මමා කැට් එක තරහයි. එයාලා කැමති විදියට කොණ්ඩේ කපන්න දුන්නේ නැහැ කියලා. සමහර වෙලාවට දෙන්නව ඇඬුවත් එක්ක. ඒත් එදා මමා කැට් හිතුවේ ඒ දෙන්නගේ පහසුව. මොකද මේ දෙන්නම ස්පෝර්ට්ස් කළා. ගොඩාක් බාහිර වැඩ කළා. එයාලට කොණ්ඩයක් හොඳට තියාගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒත් ඒ දෙන්න නම් කියන්නේ ළමා අයිතිවාසිකම් නැති කළා කියලා. දැන් දවසම මමා කැට් තනියමනේ. ගොඩාක් දේවල් දිහා ආපස්සට හැරිලා බැලුවාම මමා කැට්ට එහෙම හිතෙනවා. චුට්ට මේ පාර වැකේෂන් එද්දී පැන්චටත් ඇති වෙන්න බියුටි කල්චර් එකට උවමනා බඩු අරගෙන ඇවිත් තමයි තිබුණේ. පැන්චට විතරක් නෙමෙයි මමා කැට්ට පපා කැට්ටත් හිතා ගන්න බැරි තරම් ගෙවල් ගෙනල්ලා තිබුණා. ඊළඟ පාර ආයිම වැකේෂන් ඇවිත් සැලොන් යනකම් දෙන්න එක එක දේවල් කළා. බලන්නකෝ දැන් මේ දෙන්නගේ හැඩ දෙන්නම හරිම ලස්සනයි. ඊළඟ වැකේෂන් එකේදී ආයෙම වෙන කලර් එකක් කොණ්ඩේට දාන්න තමයි චුට්ටගෙනම් අදහස.